අපි කියමු මේ තප්පරේ මේ මං කතා කරන තප්පරේට ලෝකෙ මිනිස්සු කෝටියක් මැරෙනවා කෝටියක් ලක්ෂයක් මැරෙනවා කියලා හිත කියමු. මේ කතා කරන මොහොතේ මිනිස්සු ලක්ෂයක් මැරෙනවා. බුදුරජාණන් වහන්සේට බැයිද බුදුරුවවල් ලක්ෂයක් මවන්න? පුළුවන් බැරිද? එහෙනම් මැරෙන හැම කෙනා ඉස්සරහම බුදුරජාණන් වහන්සේ පෙනී ඉන්න එපා. බුදුරජාණන් මහා කරුණාවෙන් යුක්තයි. එහෙම අවසන් මොහොතේ එහෙම හැමෝටම මේ චිත්ත ප්‍රසාදයටපත් වෙනවා කියලා කන්නේ මරලා තෝරන්නේ තියා ජීවත් වෙන්න පොර බැද බැද ඉන්නේ. මේ ඔළුවේ කැක්කමක් හැදුන වෙලාවට බණක් දානවටවත් කැමති නැහැ මේ බණහන මිනිස්සුම. ඇත්ත කතාව. බණහන මිනිස්සුම ඔළුවේ කැක්කමක් හැදෙන වෙලාවට පිරිත් දාලා තිනවටවත් කැමති නැහැ. ඔබ වහපියව කියනවා. මේ මරණය කියන්නේ කුරිරු මරණය කියන්නේ හරි බිහිසුණු අත්දැකීමක්.